බිනු කියන්නේ හුරතල් ඇස් දෙකක් තියෙන හරි අහිංසක චූටි ගෑනු ළමයෙක්. එයාට ලස්සන දිග කොණ්ඩෙකුත් තිබුණා. එයා හරිම ආසයි එයාගේ ආච්චි අම්මව බලන්න. ආච්චි අම්මා ඉන්නේ සෝවියට් දේශ කඳුකර ප්‍රදේශයක. ඉතින් බිනු ආච්චි අම්මව බලන්න කෝච්චියෙම පිටත් වුණා. ඒ යනකොට දකින දෙයින් බිනු ගොඩක් පුදුම වුණා. එයාට මේ හිම වැටෙන එක ලස්සන සුරංගනා කතාවක් වගේ දැනුණා. හිමේ තියෙන සීතලත් එක්ක බිනු හිමීට අඩි තිය ඉස්සරහටම ගියා. කෝච්චියෙන් බැහැලා බිනුට ගොඩාක් දුර පයින් යන්නත් සිද්ධ වුණා. හැබැයි මේ ගමනට බිනු හරි ආස නිසා එයාට අපහසුවක් නම් දැනුනේ නැහැ. එයා ටික ඉස්සරහට යද්දි දැක්ක වෘකයෙක්ගේ අඩිසටහන්. එයා හිතුවා වෘකයා එයාට මාර්ගය කියලා දීලා කියලා. ආච්චිලා දිහාට යන්න. ඉතින් එයා ඒ මාර්ගය දිගේ ඉස්සරහටම ඇදුනා. ඔන්න එතකොට එක පාරට හුලං හැමුවා. ඒ හුලං හඬ බිනුට ඇහුනේ සීනු හඬක් වගේ. ඒ සීනු හඬත් එක්කම බිනු තවත් ඉස්සරහට ගියා. ඔන්න එතකොටම බිනුට ආච්චි අම්මගේ ගෙදර හම්බුණා. ආච්චි අම්මා බිනුව හරි ආදරෙන් වැළඳගත්තා. හරි උණුසුමකින් එයාව තුරුල් කරගත්තා. ඉතින් දෙන්නක්ක සතුටට නටන්න පටන් ගත්තා. මොකද බිනු ආච්චි අම්මලගේ දිහාවේ මේ ගොඩාක් කාලෙකට පස්සේ. බිනු ආසම දේ තමා ආච්චි අම්මලගේ ගෙදර යන එක. ගිහින් එයාගේ කවි කතන්දර අහන එක. ඉතින් බිනු ආච්චි අම්මට කිව්වා මෙදා පාරත් එයාට ලස්සන කවි කතන්දර කියලා දෙන්න කියලා. ඉතින් ආච්චි අම්මා ඒකට ගොඩක් කැමතියි. ආච්චි අම්මා බිනුට කෑම හදලා කෝපිත් බීලා කවි කතන්දර කියන්න ලෑස්ති වුණා. හැබැයි එක දෙයක් බිනුට කවි කතන්දර අහනකොට සනීපෙට නිින්ද යනවා. කොහොම හරි දෙන්න එක්ක ඇති වෙන්න සෙල්ලම් කරලා ආදරේ බෙදාගෙන ඔන්න ආච්චි අම්මා පොරොන්දු වුණු කවි කතන්දර කියන්න ලෑස්ති වුණා. බිනු ආසම ආච්චි අම්මගේ ඇඳට ගිහිල්ලා කවි කතන්දර අහන්න. මෙහෙම අහනකොට ඉබේටම නොදැනී බිනුට නිින්ද ගියා. ආච්චි අම්මා බිනුගේ ඔළුව අතකගා සෑහෙන වෙලාවක් හිටියා. ඊට පස්සේ ටික වෙලාවකින් බිනු අවදි වුණා. අවදි වෙලා බිනුට තේරුණා මේ ලෝකෙ කොච්චර සීතල වුණත් ආච්චි අම්මගේ ආදරය නම් කවදාවත් සීතල නෑ. ඒක හරිම උණුසුම් කියලා.